අද අප්‍රේල් 13 වෙනිදා අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද පරණ අවුරුද්දනේ. අද අපි අවුරුද්දට ඕනෑ කරන කැවිලි ටික හදාගන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම අපි හැඳි කැවුම් හදන්න ඕන කරන මිශ්‍රණය හදලා ඉමුකෝ. හරි යාළුවනේ මම හැඳි කැවුම් මිශ්‍රණයට අවශ්‍ය දේවල් එකතු කරගෙන මිශ්‍රණය අනාගෙන මේක ටික වෙලාවක් පිපෙන්න තියාගන්නවා. හරි යාළුවනේ, ඉතින් දැන් අම්මා කැවුම් මිශ්‍රණය හදාගත්තනේ. දැන් ඒක පිපෙනකන් අපි ඊළඟට කොකිස් ටික හදාගන්න ඕනෑ කරන මිශ්‍රණය හදාගමු. අපි මේ දෙන්න ගොඩක් කන්න කැමති කොකිස්. ඒක හින්දා මම දැන් අද කොකිස් වැඩිපුර ප්‍රමාණයක් හදා ගන්නවා. අපි දැන් ඉතින් කොකිස් ටික බෙදගන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම මේ විදිහට කොකිස් අච්චුව හොඳට රත් කරගෙන ඉන්න ඕනේ. ඇයි ඒ එහෙම උනේ? අච්චුව රත් වුණා වැඩි වගේ ඒක හින්දා තමයි එහෙම උනේ. මේ අපි හදාගත්ත කොකිස් ටික. දැන් නම් කැවුම් මිශ්‍රණය හොඳට පිපිලා වගේ අපි දැන් කැවුම් ටික උයා ගමු. හරි, එහෙනම් දැන් අපි කැවුම් හදාගන්න යන්නේ. ඒ වුණාට කැවුම් කරන නම් මම වැඩි ආසාවක් නෑ. ඒ වුණාට ඉතින් අක්කා කන්න ආස කැවුම්නේ. ඔව්නේ, මට මතකයි පොඩි කාලේ අවුරුද්දට හදපු කැවුම් ටික ඔක්කොම කාලා ඉවර කරා. කොහොම හරි අවුරුද්දේ දවසක මම මේ දැන් කැවුම් ගෙඩි 25ක් විතර වගේ තමයි පොඩි ප්‍රමාණයක් හදන්නේ. අපි ඉතින් 4 දෙනායිනේ ගෙදර ඉන්නේ. ඒට හදලා තියලා මම උයලා ඒ වෙලාවෙම වගේ රස්නියට ඉතින් කොහොම හරි පාසලයක දාලා තියලා තිබ්බා. ඊට පස්සේ මම කැවුම් පාසලේ කෝ කියලා බලනකොට ඉස්සරහ ස්ටූල් එකක් උඩගෙන තියලා ඒකේ කැවුම් ගෙඩි දැන් 25ක් විතර වගේ තිබ්බනේ. පස්සේ බලනකොට කැවුම් ගෙඩි 5ක් 6ක් තමයි ඉතිරිලා තියෙන්නේ. මෙයා ඔක්කොම ටික කාලා ඉතරට. ඔට අක්කා පොඩි කාලේ කැවුම් 20ක්ම කාලාද? මමත් ඉතින් ඊට පස්සේ බය වුණා. මොකද මේ කැවුම් ගෙඩි 20ක් විතර කාපුවාම අවුරුද්දේ ලෙඩක් වෙයි මෙහෙම කියලා. පස්සේ ඉතින් බලනකොට මෙයාගෙන් අහනකොට එයා ඊට පස්සේ කියනවා නෑ මම අපේ ගෙදර හිටියානේ අර චූටි කොකෝ. එයාත් හරි ආසයි මේ කැවුම් කන්න. දෙන්න එකතු වෙලා තමයි කාලා තියෙන්නේ. හරි, ඉතින් ඒ ලස්සන මතකයත් එක්ක අපි කැවුම් ටිකත් බෙදගෙන ඉවරයි. අද අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුදු දවස. ඉතින් ඔයාලා හැමෝටම සුබ නවවසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරලා ඉන්නවා. මුලින්ම පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා බුදුන් වහන්සේලා තමයි අපි අලුත් අවුරුදු පටන් ගත්තේ. වගේම සරස්වති මෑණියන්ටත් ගණ දෙවියන්ටත් මම පූජා කරා. දැන් අපි කිරි උතරවන්න තමයි ලෑස්ති වෙන්න යන්නේ. අවශ්‍ය දේවල් ටික එකතු කරගෙන අක්කයි මයි ලිපත් හදාගත්තා. දැන් අපි ඔක්කොම එකතු වෙලා ලිපත් පත්තු කරගත්තා. දුක් දුම්නස නැති වුණා
චූටි පෝස්ට් නම් ඕකක කියලා කිසි විශේෂයක් නෑ වගේ. ඒ අවින්ද වගේම හොඳට නිවි. හලෝනේ දැන් අපේ කිරි මුට්ටියක් උතුරනවා. බලන්නක කොච්චර ලස්සනයිද කියලා. කිරි උතුරන වෙලාවේ අම්මා කුස්සියට වෙලා කිරිබත් කන්න හත්මාලකුත් හදනවා. මම නම් හත්මාලු කන්න මාර මාසයි. ඉතින් අපේ ඊළඟ චරිත්‍රය වැඩ ගනුදෙනු කරලා ආහාර අනුභවවෙන්නේ. ඉතින් ඒ වෙලාව වෙනකන් තාත්තයි මායි එකතු වෙලා කැරම් සෙල්ලම් කරන්න පටන් ගත්තා. දැන් ඉතින් වැඩ අල්ලන වෙලාව. මාත් ඉතින් වැඩ ඇල්ලුවා. වැඩ අල්ලලා ගනුදෙනු කරලා දැන් තියෙන ඉතින් ආහාර අනුභවය. මම වගේ හරිම ආසාවෙන් බලාගෙන ඉන්න වෙලාවක් තමයි මේ. රසට හදපු කිරිබතුයි හත්මාලුයි ඒ වගේම කැවිලි කන්න හැමෝම හරිම ආසයිනේ. අද අප්‍රේල් 15 වෙනිදා. අද ඉතින් තියෙන්නේ හිස තෙල් ගෑමේ නැකද තමයි. මේ හැමෝම වගේ හිස තෙල් ගන්න එකතු වෙන තැනට ඉතින් අපි කට්ටියත් ගියා. ඉතින් යාළුවනේ අදට අපේ අවුරුදු ලෝකෙ ගැන ඉවරයි. ඉතින් අපේ වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් අද අපිත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ආයෙමත් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.